මේ වගේ මීල් එකක් කොහොමද අපි අපේ පෙට් එක ෂෙයා කරගන්නේ කියලා අද අපි කතා කරමු. මොකද අපි හැමෝම ආසයි අපේ පෙට්ට පොඩ්ඩක් මොන හරි දෙන්න අපි කන එකෙන්. හැබැයි නිතරම අපි කන්නේ සාමාන්‍ය බත්, මස් මාළු ව්‍යංජන. ඒකට එහා ගිය වෙනස් මීල්ස් ගැන අද අපි කතා කරමු. ඉතින් මෙන්න මේකේ තියෙනවා මේක සාමාන්‍යයෙන් ගන්නේ අපි මිනිස්සු ආහාරයට ගන්නේ බ්‍රෙක්ෆාස්ට් මීල් එකක් විදියට ගොඩක් වෙලාවට කෙසෙල් ගෙඩියයි සීරියල් එකයි. එතකොට කෙසෙල් ගෙඩියක් ගත්තම පෝෂණීය ගුණය වෙනස් වෙනවා ඉදෙන ප්‍රමාණය අනුව. එතකොට ගොඩක් ඉදිලා තියෙන කෙසෙල් ගෙඩියක සාමාන්‍ය සීනි ප්‍රමාණය ගොඩක් වැඩි, තන්තු ප්‍රමාණය අඩුයි. ඉදිලා අඩු කෙසෙල් ගෙඩියක සීනි ප්‍රමාණය අඩුයි, තන්තු ප්‍රමාණය වැඩි. ඉතින් මේ අනුව අපිට ගොඩක් ඉදිලා තියෙන කෙසෙල් ගෙඩියක් නම් සතියකට එක සැරයක් දෙසැරයක් දුන්නම ඇති. ගොඩක් දෙන්න එපා. ඉදිලා අඩු එකක් නම් බලු පැටියට කොන්ස්ටිපේෂන් නැත්නම් টয়ලට් යන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් ඉදිලා අඩු එහෙම නැත්නම් ගානට ඉදිලා තියෙන කෙසෙල් ගෙඩියක් දුන්නට කමක් නැහැ. සීරියල් එක ගැන කතා කරමු. සාමාන්‍ය සීරියල්ස් වල තියෙනවා oats තියෙනවා, chia seeds තියෙනවා, blueberries තියෙනවා. ඉතින් මේවනේ ට්‍රෙන්ඩ් එක දැන් breakfast එකක් විදියට ඉතින් blueberries හඳුන්වනවා super food එකක් කියලා. හේතුව ගොඩාක් පෝෂණ ගුණය ඉහළයි. antioxidants තියෙනවා, vitamin C තියෙනවා. ගොඩක්ම ගුණයි අපේ සුරතා සතුන්ට moderate amounts වලින් ගොඩක්ම දෙන්න එපා. මොකද මේවල fiber තියෙනවා. එතකොට එක සැරේ ගොඩක් ලොකු ප්‍රමාණයක් හොඳ නැහැ. හැබැයි හැමදාම පොඩ blueberries වගේ දුන්නට කමක් නැහැ. chia seeds ගත්තොත් තන්තුමය ආහාරයක් ගොඩාක් ෆයිබර් තියෙනවා, ප්‍රෝටීන් නැත්නම් කියුලික් අඩුවෙන් තියෙන්නේ. ඊට වඩා ගොඩක් තන්තුමය ආහාරයක් සහ ඔමේගා 3 තියෙනවා. ඇත්තටම මේ මීල් එක ගත්තොත් මට රේට් කරන්න පුළුවන් පෝෂණය අතින් ගත්තොත් මේ වගේ මීල් එක 7 out of 10 විදියට අපිට රේට් කරන්න පුළුවන්. හේතුව මේකෙන් හොඳ gut health එකට ආහාර ජීර්ණයට උදව් වෙනවා. හැමේ රෝගවලට හොඳයි. immunity වැඩි වෙන්න එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩි වෙන්න මේ වගේ මීල් එකක් හොඳයි. හැබැයි හැමදාම බ්‍රෙක්ෆාස්ට් එක විදියට සුරතා සතෙක්ට දෙන්න ඇත්තටම මදි.